ප්‍රස්ථාර ගාන B කොටසෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මේ මූලදී ඇතිවිච්ච ප්‍රස්ථාරයේ සමීකරණය ගොඩනැගීම කියන එක. මූල කියන්නේ මොනවද කියලා දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මේ thumbnail එකේ රතු පාට ඩොට් වලින් දක්වලා තියෙන්නේ මූල තමයි. ඒ වගේම අපි ප්‍රස්ථාර ගැන කරලා තියෙන සියලුම වීඩියෝ වල links මේ වීඩියෝ එකේ description එකේ දාලා තියෙනවා. පළවෙනි ගාන දිහා බලන්න. ඒ ගානේ මූල වෙලා තියෙන්නේ ධන 1 සහ ධන 2. ඒ අනුව සමීකරණය ගොඩනැගිලා තියෙන විදිය හොඳින් අධ්‍යයනය කරලා බලන්න. ප්‍රස්ථාරයේ x අක්ෂය කැපිලා තියෙන්නේ ධන 1න්. නමුත් අපි සමීකරණයට යොදලා තියෙන්නේ ඍණ 1. ප්‍රස්ථාරයේ x අක්ෂය කැපිලා තියෙන්නේ ධන 2න්. අපි සමීකරණයට යොදලා තියෙන ඍණ 2. ඒ විදිහට ධන ඍණ මාරු කරලා තමයි අපි මේ සමීකරණය ගොඩනගන්නේ. සමහර විට මේ වරහන් සහිත ප්‍රකාශනය පමණක් සමීකරණයේ විදිහට පිළිගන්නවා. නමුත් අපිට වර්ගජ ප්‍රකාශනයම අවශ්‍ය වුණොත් ඉතින් ඒ වරහන් වල තියෙන ප්‍රකාශනයේ වරහන් ඉවත් කිරීම තුලින් ඊට පහළින් තියෙන x වර්ග ඍණ 3x ධන 2 කියන ප්‍රකාශනය ගන්න පුළුවන්. බැරි වෙලාවත් ප්‍රස්ථාරයේ සමීකරණය උපරිමයක් සහිත සමීකරණයක් දුන්නොත් හොඳින් අධ්‍යයනය කරලා බලන්න අන්තිම පියවර දෙක. ඒ කියන්නේ පළවෙනි ගානේ අවසාන පියවරයි දෙවෙනි ගානේ අවසාන පියවරයි හොඳින් අධ්‍යයනය කරන්න සියලු පදවල ධන ඍණ මාරු වෙලා විතරයි. ඉතින් ඒක මුල ඉඳලා ගොඩනගනවා නම් අර විදිහටම තමයි x ඍණ 1 සහ x ඍණ 2 දානවා. හැබැයි සංගල වරහන් දාලා ඊට පිටින් ඍණ දාන්න ඕන. ඊට පස්සේ සංගල වරහන එහෙමම තියදී කලින් විදිහටම සුළු වෙනවා. අවසානයේදී මේ සංගල වරහනට පිටින් තියෙන ඍණෙන් සියලු පද ගුණ වීම හේතු කරගෙන සියලු පදවල ධන ඍණ මාරු වීගෙන යනවා. ඍණ x වර්ග වලින් ගුණ කරපුවාම ඍණ x වර්ගත් ඍණ 3 ඍණෙන් ගුණ කරපුවාම ධන 3යි x උත් ධන 2 ඍණෙන් ගුණ කරපුවාම ඍණ 2ත් මේ විදිහට උත්තරේට එනවා. අපි මේ වගේ ගණන් කීපයක්ම තව අධ්‍යයනය කරලා බලමු. ඒ වගේම මගේ Maths Tube ලංකා YouTube channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe button එක දැම්මම click කරන්න. ඒ වගේම ඔයා කුරුණෑගලවට කෙනෙක් නම් මගේ group class එකකට එන්න පුළුවන්. ඒ ගැන විස්තරත් මම පල්ලෙහා description එකේ දාලා තියන්නම්. මේ ප්‍රශ්න දෙක දිහා හොඳින් බලන්න. පළවෙනි එකේදී x අක්ෂය ඍණ 2දී සහ ඍණ 1දී ඡේදනය කරනවා. ඒ කියන්නේ මේ සමීකරණයේ මූල ඍණ 2 සහ ඍණ 1. ඒ අනුව අපි සමීකරණය ගොඩනගාදී වරහන් ඇතුළට ඍණ 1 වෙනුවට ධන 1ත් ඍණ 2 වෙනුවට ධන 2ත් යොදාගෙන වරහන් දෙකක් හදනවා. මේ වරහන් දෙකේ වරහන් ඉවත් කිරීම තුළින් අපි x වර්ග ධන 3x ධන 2 කියන සමීකරණය ගන්නවා. ඒ වගේම එම මූලම සහිත උපරිමයක් සහිත ප්‍රස්ථාරයක් අපිට හම්බුනොත් ඒකේ සමීකරණය ගොඩනගන්නේ කොහොමද? අර විදිහටම ඝන ඍණ 2 වෙනුවට ධන 2ත් ඍණ 1 වෙනුවට ධන 1ත් යොදාන ප්‍රස්ථාරය ගොඩනගනවා. නමුත් සංකල වරහනක් දාලා පිටින් අනිවාර්යයෙන්ම ඍණ ලකුණ දාන්න ඕන. ඊට පස්සේ ඒකෙත් වරහන් ඉවත් කරලා සියලු පද අර පිටින් තියෙන ඍණෙන් ගුණ කරපුවාම සියලු පදවල ධන ඍණ මාරු වෙලා ඍණ x වර්ග ඍණ 3x ඍණ 2 කියන උත්තරය අපිට ගන්න පුළුවන් වෙනවා. තවත් ආකාරයක් අපි සලකා බලමු. මේ වෙන ප්‍රස්ථාරයේ එක මූලයක් ඍණ වෙනවා, එක මූලයක් ධන වෙනවා. පළවෙනි ගාන බැලුවොත් ඒකේ එක මූලයක් ඍණ 1 අනිත් මූලය ධන 3. පළවෙනි ගානේ ඍණ 1 වෙනුවට ධන 1 යොදාගෙනත් ධන 3 වෙනුවට ඍණ 3 යොදාගෙනත් සමීකරණය ගොඩනගනවා. ඒ සමීකරණේ වරහන් ඉවත් කිරීම තුළින් අපිට x වර්ග ඍණ 2x ඍණ 3 කියන සමීකරණය ගන්න පුළුවන් y සමානයි. අමතර පැහැදිලි කිරීමක් විදිහට මෙතන වරහන් ඉවත් කිරීමේ පියවරත් දෙවෙනියට දක්වලා තියෙනවා. ඒ අනුව x වලින් ගුණ වුණාම x වර්ගත් x 3 ගුණ වුණාම ඍණ 3x උත් ධන 1 x වලින් ගුණ වුණාම ධන x උත් ඍණ 3ත් ඒ කියන්නේ ධන 1 ඍණ 3ෙන් ගුණ වුණාම ඍණ 3ත් එනවා. එතන මැද තියෙන ඍණ 3ix සහ ධන x සුළු වෙලා තමයි ඍණ 2ix පල්ලෙහාට ආවේ. ඉතින් එහා පැත්තේ ගානත් බලන්න. ඒකෙත් මූල වෙලා තියෙන්නේ ඍණ 1 සහ ධන 3. ඉතින් ඍණ 1 වෙනුවට ධන 1ත් ධන 3 වෙනුවට ඍණ 3ත් යොදාගෙන අපි ප්‍රස්ථාරයේ සමීකරණය ගොඩනගනවා. ඉතින් ඒක විසඳීමෙන් x වර්ග ඍණ 2ix ඍණ 3 කියන එක එනවා. නමුත් සංකල වරහනකට පිටින් ඍණ දාලා තියෙනවා. සංකල වරහනට පිටින් තියෙන ඍණ තුලින් සියලු සමීකරණ ගුණ කිරීම තුළ x වර්ග ඍණ x වර්ග වෙනවා ඍණ 2ix ධන 2ix වෙනවා ඍණ 3 ධන 3 වෙනවා ඍණයි ඍණයි ගුණ වීම තුල ඒ කියන්නේ y සමානයි ඍණ x වර්ග ධන 2ix ධන 3 කියලා සමීකරණයක් තමයි අපිට ඒකට එන්නේ. දැන් අනිවාර්යයෙන්ම ඔයාලා මේ පාඩම තේරුණාද නැද්ද කියන එක කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදියට දාන්න. ඒ වගේම ඔයාලට තේරෙන්නේ නැති කොටසක් තියෙනවා නම් හෝ අහගන්න කොටසක් තියෙනවා නම් ඒකත් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට්ස් එකක් විදියට දාන්න. අවසාන වශයෙන්ුත් කියන්නේ ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe button එක click කරන්න. ඒ වගේම කුරුණෑගල අවට කෙනෙක් ඉන්නවනම් අනිවාර්යයෙන්ම මගේ WhatsApp number එකට call එකක් දෙන්න. ඔයාලට මගේ group class එකකට සම්බන්ධ වෙන්න පුළුවන්.